ජීවන ගමන් මගේ අපිව තැනකට අරන් එන්න අපිට විවිධාකාරයෙන් උදව්පදව් කරපු උපකාර කරපු මිනිස්සු කොයිතරම්නම් ලෝකේ ඉන්නවද? හැබැයි බොහෝ දෙනෙක් තමන් ඉගෙනගෙන හෝ වේවා විවිධ ශාස්ත්‍රයන්ගෙන් ඉහළට ගියාට පස්සේ අතීතයේ තමන්ට උදව්පදව් කරපු ගොඩක් දෙනෙක්ව අමතක කරනවා. ඒ වගේම මම මෙතනට ආවේ තමන්ගේම උත්සාහයෙන් තමන්ගේම වීරියෙන් කිසිම කෙනෙක්ගේ උපකාරයකින් තොරව කියලා ගොඩක් වෙලාවට සමාජය ඉදිරියේ මාධ්‍ය ඉදිරියේ කියාපාන මිනිස්සු අපිට ගොඩාක් වෙලාවට හම්බ වෙනවා. නමුත් ලෝකේ ඇත්ත කතාව ඒක නෙවෙයි. අපේ ජීවිතේ එදා මෙදා තුර අපේ ජීවන ගමන ඇතුලේ අපි කිසියම් තැනකට ඇවිල්ලා ඉන්නවා නම් ඒ හැම තැනකටම විවිධාකාර මිනිස්සු අපිට විවිධාකාර අයුරින් උදව්පදව් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කියන කෙලෙහි ගුණ නොදත් බව පිළිබඳව බොහොම අපූර්වට කවියක් ලියනවා රුවන් බන්දු ජීව කියන කවියා මීළඟ මීවිත කියන කවි පොතේ ඇතුලේ. ඔහු කියනවා ඇල හොඳින් හැඳ පැළඳ ඇවිද යයි කුඹුරු දිග වැව අරහේ නිදි නැතිව මේ ඇඳුම් වියපු බව කිසිම වී කරලකට කියා නැතැල තවම. කිසිම වී කරලකට කියා නැතැල තවම. ඇල බොහොම ලස්සනට හැඳ පැළඳගෙන බොහොම උජාරුවෙන් කුඹුරු දිගේ යනවා මම තමයි උඹලව පෝෂණය කරන්නේ. මම තමයි උඹලට ජීවය දෙන්නේ කියලා. නමුත් ඇලට එතනට යන්න අවස්ථාව ලැබුණේ වැව නිසා. කවියා කියනවා වැව ආරෙහි නිදි නැතිව මේ ඇඳුම් වියපු බව කිසිම වී කරලකට කියා නැතැල තවම. අපේ ජීවන ගමන ඇතුළේ මේ වගේ අත්දැකීම් නම් අපි කොයිතරම්නම් ලබලා ඇද්ද? එහෙනම් ප්‍රිය සහෘදයනි ජීවන ගමනේ ඔබට මුණ ගැහුණු මිනිසුන් ඔබට දසමකින් හෝ තැනකට එන්න අත දීපු මිනිසුන් පිළිබඳව කවදාවත් අමතක කරන්න එපා. ඒ හැම දිනෙකම හදවත ඇතුලේ සදා අනුස්මරණීයව තියාගන්න. ගිල්ලෙන්නක් ආයිපුවත්.